Then Article 14 විශේෂාංගය. Article 14. ශ්‍රී ලංකාවේ මූල්‍යායතන කිහිපයක ඇති වර්ගයන් හේතුවෙන් ගනුදෙනුකරුවන් පසුගියදා ගැටලු රැසකට මුහුණ දුන්නා. අදාළ මූල්‍යායතන සහ ගනුදෙනුකරුවන් රැක ගැනීමට රජය විධිමත් වැඩපිළිවෙලක් සකස් කර නැතයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්වෙද්දී පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහුගේ චෝදනාවලට පිළිතුරු දුන්නේ මුදල් හා රාජ්‍ය ආදායම අමාත්‍ය රංජිත් සියඹලාපිටිය. එම සංවාදය ආර්ටිකල් 14 තුලින් ඔබ වෙත ගෙන එනවා. Article 14. බැංකු වැටෙනකොට මූල්‍ය සමාගම් අර්බුදයට යනකොට මේ චේන් එකම දංගලම කඩාගෙන වැටුනොත් එහෙම බරපතල අර්බුදයක් ඇති වෙනවා. ඒ නිසා රජයේ මැදිහත් වෙනවා එක විදියට. හැබැයි අද මේ මැදිහත් වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි. අද මේ මැදිහත් වෙලා තියෙන්නේ නිකන් බොරුවට ගැලවෙන්න විතරයි. මේ මූල්‍ය සමාගම් වලට තමන් ගනුදෙනු කරන බැංකු වලින් ලබා දීලා තිබුණු පහසුකම් සමහරව මේ වෙනකොට අඩු කරලා තියෙනවා. රජය අප වෙලා මේ පහසුකම් ටික මේ බැංකු වලට ලබා දෙනවා. මොකද රජයට මේ සඳහා මහා විශාල මුදලක් වියදම් කරන්න බෑ. ඒක විදියක් හිතන්න ඕන දැන් මේ සමස්ත ආයතන වල තියෙන ස්ථාවර තැන්පතු එහෙම නැත්නම් ස්ථාවර වත්කම් එකට අරගෙන හිටලා මේ රජයේ වගකීම් බාර ගන්න ඕන. නාඩු පෞද්ගලික ධනයක් නැහැ. මුදල් අමාත්‍යවරයා හැටියටවත් ජනාධිපතිවරයාට අපිට මේකට යොදන්න මුදල් නැහැ. මේවා ගැන අපි සලකා බලන්න ඕනේ. Article 14. මේ මැදිහත් වීම තුළ තැන්පත්කරුවන්ට සේවකයන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. තමන්ගේ ෂේප් න්‍යාය තමයි මේ දාලා තියෙන්නේ. කොන්දේසි දාලා උන්ට උදව් කරන්නේ. මොකද උන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලයට හිතන විදිහට කටයුතු කරන්න නම් මහ බැංකුව සූදානම් නැහැ උන්ට උදව් කරන්න. මේක උත්තරයක් නෙමෙයි අපි හිතන විදිහට. හරි ලේසි සටන් පාටය. හරි හොඳයි ජනප්‍රියයි. කොහෙන්ද ගෙවන්නේ ආණ්ඩුව? රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා අවසානයේ ප්‍රකාශ කළේ මෙවන්න. දවසට පරිප්පු 100 ගෙනහිල්ලා ඒකට බද්ද ගෙවන ඉතාම දුප්පත් පුද්ගලයාගෙන් හැම කාරණාවක් සඳහාම බදු ගෙවන විවිධ තරාතිරම් වල මිනිස්සුන්ගෙන් එකතු කරගෙන තමයි අපි අර සමහර විට කෝටි මම දැක්කා කෝටි 20 30 දාපු අය ඉන්නවා. මේගොල්ලන්ට ගෙවන්න වෙන්නේ. ඉතින් මේක සාධාරණයිද? Article 14. බස්නාහිර පළාත් සභාවේ තනතුරු 4ක් සඳහා මෙතෙක් ලබා දී තිබූ අතිරේක වරප්‍රසාද කපා හැරීමට බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර අලවි මෞලානා තීරණය කර තිබෙනවා. එම තීරණය ඇතුළත් වාර්තාව තමන් වෙත ලැබී ඇති බවයි පළාත් ලේකම් ලලිත් කන්නංගර කියා සිටියේ. මේ අනුව ඉදිරි පළාත් සභා වාරයේදී සභානායක, විපක්ෂ නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයන් තනතුරුවට ලබා දුන් අතිරේක වරප්‍රසාද නොලැබෙනු ඇති. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාත් ලේකම් ලලිත් කන්නංගර මෙතෙක් විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ සංවිධායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මේ තනතුරු අතරින් දෙන්නෙක් ආණ්ඩු පක්ෂයේ වෙනවා, දෙන්නෙක් විපක්ෂයේ වෙනවා. ඒතර මේ තනතුරු හතරකට දීපු අතිරේක වරප්‍රසාද සියලුම දේවල් නවත්තන්න කියලා ආණ්ඩුකාර තීරණය කළා. අතිරේක වරප්‍රසාද කියන්නේ විපක්ෂ නායකවරයාට දෙනවා අමාත්‍යවරයෙක් හා සමාන වැටුපක්, වාහනයක්, මාසික ඩීසල් ලීටර් 400ක්, ඊට අමතරව 10 දෙනෙක්ගෙන් යුක්ත පුද්ගලික කාර්ය මණ්ඩලයක්, එයාගේ මන්ත්‍රී කාර්ය මණ්ඩලයක අමතරව මේ සියලුම දේවල් ඉදිරි පළාත් සභාවේ, පස්වෙනි පළාත් සභාවේදී ලැබෙන එකක් නැහැ. ඊට අමතරව සභානායක, ආණ්ඩු පක්ෂයේ සංවිධායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයන් තනතුරු තුරට වාහනයක් ගැනීම සඳහා මාසික රුපියල් 35000ක මුදලක් දුන්නා. ඒ වාහනයට පෙට්‍රල් ගන්න රුපියල් 15000ක මුදලක් දුන්නා. මේ වරප්‍රසාද කීපයක් නතර වෙයි. පුදුකඩරුප්පු සහ චලේ ප්‍රදේශයේ ඇති වූ ගැටුම් වලින් කොටි සමාජිකයන් 30ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ වෙබ්අඩවිය සඳහන් කළේ 58 වන සේනාංකයේ පුදුකඩරුප්පු ප්‍රදේශයේදී එල්ල කළ ප්‍රහාර වලින් කොටි සමාජිකයන් 23 දෙනෙකු මිය ගොස් ඇති බවයි. ඉන් 12 දෙනෙකුගේ මලසිරුර යුද හමුදා බටපිරිසියේ සොයාගත්තා. චලේ දකුණු ප්‍රදේශයේ මිහිම්මල නිරත 55 වන සේනාංකයේ එල්ල කළ ප්‍රහාර වලින්ද කොටි සමාජිකයන් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මේ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ කියා සිටි පුදුකඩරුප්පු ප්‍රදේශයේ ඊයේ සිවිල් වැසියන් 384 දෙනෙකු ආරක්ෂක අංශ වෙත බහර වී ඇති බවයි. මේ අතර තිරුක්කෝවිල් විනායකපුරම් මාර්ගබාධකයේදී LTT සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු තිරුක්කෝවිල් පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. තමිලෝලි ලෙස හැඳින්වෙන ඔහු මේ වන විට තිරුක්කෝවිල් පොලිසියේ රඳවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර සඳහන් කළේ. මාවිල් අර මුදා ගැනීමේ සිට මේ දක්වා රට වෙනුවෙන් දීපිදු රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයින්ගේ ගැටලු පිළිබඳ සොයාබැලීමේ සාකච්ඡාවක් අද මානුවර පල්ලේකැලේ යුද හමුදා කඳවුරේදී පැවැත්වුණා. ඒ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ රණවිරු පවුල්වල සුබ සාධනය වෙනුවෙන් රාජ්‍ය කැපවී ඇති බවයි. කිසිම අවස්ථාවක ඒ කට්ටියට ඒ ආයතන වෙත ඒමට අවස්ථාවක් නැහැ. ඒ නිලධාරී ඒ සම්බන්ධව ක්‍රියා කිරීම නිසා කිසිම වෙලාවක වෙනත් ක්‍රම හිතන අවස්ථාවක් නැහැ. අනිවාර්යෙන්ම ඒවා Tamanට ලැබිලි. ඉතින් යම් කිසි මම හිතන්නේ මේක සෑහෙන දුරට ක්‍රියාදාමී සිද්ධ වෙනවා. නමුත් යම් කිසි ප්‍රමාද දෝෂයන් Taman පැත්තෙන් තිබෙනවා නම් විෂමතා තියෙන අවස්ථාවන්හිදී තමයි මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ. නමුත් ඒවා निराකරණ දීමට ඒ නිලධාරීන් කියලා නිලධාරීන් සූදානම්. දුරගමන් සේවා දුම්රිය මගින්ට සිහි නැති කර මුදල් හා වටිනා ආභරණ කොල්ල කැමී සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එවැනි සිද්ධීන් රැසක් අනුරාධපුරය, මැදවච්චිය, ගල්ඔය සහ හැටන් දුම්රිය ස්ථානවලින් වාර්තා වී ඇති බවයි දුම්රිය වාණිජ්‍ය අධිකාරී විජය සමරසිංහ ප්‍රකාශ කළේ. මෙම ජාවාරමට කාන්තාවන් පිරිසක්ද සම්බන්ධ වී සිටින බව සඳහන්. එම නිසා දුම්රිය ගමන් කරන විට නාතුනන පුද්ගලයන් ලබා දෙන ආහාර පාන ගැනීමෙන් වළකින ලෙසද දුම්රිය වාණිජ්‍ය අධිකාරීවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ දිනවල සිපාට වන්දනා සමයට සහභාගී වන
සදහවත් බතිමතුන් ඔවුන් ගමන් කරන දුම්රියන් වල ඇතැම් කූට උපක්‍රමෝපායන් භාවිත කරන කොල්ලකරුවන් එකතු වෙලා විවිධ ආහාර පාන දීම යනාදීන් සංග්‍රහ කරලා ඔවුන් සමග සතුටුකාමීකයේදීලා කෙටි දුරක් ගමන් කිරීමෙන් අනතුරුව ඔවුන් ත්‍රිසුන් බවට පත් වෙනවා තීර්සඤ්ඤතාවයට පත් වෙනවා. ඒ මගින් ඉස්දඤ්ඤතාවයට පත් වෙනවා ඔවුන්ගේ කන කර ආභරණ වටිනා දේවල් මුදල් පසින් යන දේවල් පැහැරගෙන පලා යන කොල්ලකරුවන් පිරිසක් අපිට හමු වෙලා තියෙනවා. විශේෂයෙන් අනුරාධපුරයේ මහව හැටන් යන ප්‍රදේශ වලින් තමයි මේවා වාර්තා වෙන්නේ. ජනතාවට මතක් කරලා දෙනවා මෙම කොල්ලකරුවන් පිරිස තමන් සමග ඉතාම සුවදව තමන් සමග ටික දුරක් ගමන් කරලා ඉතා සුවදකාමීකයේදීමින් තමයි මෙම කොල්ලකල්ලි කරන්නේ. යම් හෝඩුවාවක් මේ පිළිබඳව දන්නවා නම් කරුණාකරලා දුම්රිය කාර්ය මණ්ඩලයට ඒ වගේම ළඟමැති පොලිසියට දැනුම් දෙන ලෙස අපි ආයෝජනය කරනවා. ඒ දුම්රිය වාණිජ්‍ය අධිකාරී විජය සමරසිංහ. දැන් තවත් ප්‍රවෘත්ති කිහිපයක් ලෝහඩින්. අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු සභාකර්මයට පැමිණ අදට වසර 49ක්. අග්‍රාමාත්‍යවරයාගේ ගම් ප්‍රදේශය වූ හොරණ පොකුණුවිට රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස නම් කිරීමේ කටයුත්තක්ද අග්‍රාමාත්‍යවරයා සහ නගරක සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද සිදු කෙරුණා. පිටකතර පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ මන්ත්‍රී කීත් වාස් තමන් කළ කොටීතවාදී ප්‍රකාශයක් පිළිබඳව ලැජ්ජාවට පත් වූ බව ලන්ඩනයේ පළවන ඩේලි මේල් පුවත්පත ප්‍රකාශ කළා. මාර්ගාංක 674 හංවැල අවිසාරෙල්ල මාර්ගයේ බස් රථ රියදුරන් සහ කොන්දස්තරකරුන් අද වර්ජනයට නිරත වනවා. ඒ උන්ට බස් රථ ගාල් කිරීම සඳහා පහසුකම් නොමැති බව පවසමින්. සස් දිගින් සස් මොහොතින් හිරු විරිස්පුව ප්‍රංශ ජනතාව විශාල වැඩ වර්ජනයක නිරත වීමට සූදානම් වනවා. තම රැකියා සහ වැටුප් ආරක්ෂා කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීම හියාරමුණයි. මාස දෙකක කාලයක් තුළ ප්‍රංශයේ ක්‍රියාත්මක වන දෙවන වැඩ වර්ජනයද මේ බව විදේශ වාර්තා සඳහන් කළා. මෙම වැඩ වර්ජනයට ප්‍රංශ ජනතාවගෙන් 4/3ක ප්‍රමාණයක් එක්වනු ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් කියා සිටියේ. එහිත් ප්‍රංශයේ ජනාධිපති නිකලස් සාකෝසි පවසන්නේ ජනතාවට අවශ්‍ය සහන ලබා දීමට ආණ්ඩුව හැකි උපරිමයටත් වඩා කටයුතු කර ඇති බවයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනේ පහත වැටි තිබෙනවා. ඇමරිකානු නිව්යෝක් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.2කින් අඩු වී ඇති අතර එය සටහන් වූයේ ඩොලර් 48.14ක් ලෙසයි. පසුගිය ජනවාරි 6 වෙනිදායින් පසු නිව්යෝක් වෙළඳපොලේ බොරතෙල් බැරලයක් සඳහා වාර්තා වූ ඊළම මිල පසුගිය අඟහරුවාදා වාර්තා වුණා. මීට අමතරව ලන්ඩන් වෙළඳපොලේද තෙල් බැරලයක මිල ඩොලර් 50කින් ඊයේ දිනේදී පහත වැටී තිබෙනවා. ඒ ඩොලර් 47.66ක් ලෙසයි. දෙස්විදෙස් කෙරෙමින් හිරු ක්‍රීඩා ප්‍රවෘත්ති. ශ්‍රී ලංකා ක්‍රිකට් නව අතුරුපාලක කමිටුව පත්වීමෙන් අනතුරුව ඊයේ පැවති පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ඇති වූයේ කල්පනාකාරී තත්වයක්. ඒ මාධ්‍යවේදියෙකු නව අතුරුපාලක කමිටුවට යොමු කළ ප්‍රශ්නයක් නිසාවෙන්. එහිදී කියවුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ නිලධාරියෙකු තමාට ලැබුණු මාරුවීමක් අවලංගු කර ගැනීම සඳහා අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මුණ ගැසීමට ගත් උත්සාහයක් පිළිබඳවයි. මාධ්‍ය හමුව අතරට කඩා වැදුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කළමනාකරු ලෙස කටයුතු කරන බී.එච්. පෙරේරා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වීමට උත්සාහ කළද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඔහු වළක්වනු ලැබුවා. තමා ක්‍රීඩා අමාත්‍යවරයා හමු වූ බවත් අදහස් දැක්වීම සඳහා තමාට අයිතියක් ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් හිරු ක්‍රීඩාංශය විමසීමක් කළා. ඔව් අතවසේම මම පාර්ලිමේන්තුවේ එනොත් මම පාර්ලිමේන්තුවේ තියෙන මට හොඳ ඕනේ නැහැ. මට දුරකථන කතා කරාම මම කිව්වා අභියාචනයක් කරන්න මොකක් හරි ක්‍රිකට් පාලක මණ්ඩලය නෙමෙයි මගේ අමාත්‍යාංශයේ ඕනම ආයතනයක මොකක් හරි සිද්ධියක් වුණොත් තියෙන ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා මට අභියාචනයක් ඉදිරිපත් කරන්න. මට අභියාචනයක් ඉදිරිපත් කරොත් මට ඒක විමසලා බලන්න පුළුවන් කියලා. ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නව අතුරුපාලක කමිටුවේ පත්වීමක් සිදු වී ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන්ද අප ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. මට ඒක ගැන ඉදිරිපත් කරලා මට ඒක ඇටෝන් ජනරල්ට දාලා මට රෝලින් එකක් ඉල්ලන්න පුළුවන් මේ ගැන මොකද කරන්න කියලා. මට කවුරු හරි පනතේ උල්ලංඝනය වෙලා තියෙනවා කියලා පෙත්තමක් හෝ මොකක් හරි එවුවොත් මට පුළුවන් ඒක නීතිපතිවරට දාලා ඒක පිළිබඳව එතුමන්ගෙන් රෝලින් එකක් ඉල්ල ගන්න. යලිසිරස්තල ජගත් සංවිධානයෙන් නිදහසට කරුණු රථවාහන තතවාදයෙන් රටට අහිමි වන මුදල මිලියන 34,000ක් බස්නාහිර පළාත් සභාවේ තනතුරු 4ක අතිරේක වරප්‍රසාද කපා හැරේ දුම්රිය ගමන ප්‍රවේශමෙන් මකින් තවවාද ප්‍රංශයේ තවත් මහා වැඩ වර්ජනයක් හිරු ප්‍රවෘත්ති පමණයි සංස්කරණය දිලාන් මායා දුන්නේ. මීළඟ හිරු ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට